අපි තමයි ඉතින් පොස් ගහන්න ඕනේ. මාත්මය අපිට මොහොතක් කතා කරන්න පුළුවන්. මේ පිස්සු කතා කරන්න මොහොතක්ම කතා කරන්න පට්ටෙම බිසි මයික් පොඩ්ඩක් දෙන්නකෝ. මේ ඔබතුමා ඒ තරම් බිසි කියන්නේ ඔබතුමා මේ බිස්නස් කරන කෙනෙක්. ඇත්තටම මේක එක්තරා බිස්නස් එකක් තමයි. අන්න බලන්න. රටේ වේගවත් සංවර්ධනය නිසා ව්‍යාපාරාංශය දිනු වෙලා තියෙන විදිය. ඔබතුමා මොනවද කරන බිස්නස්? බිස්නස් ව්‍යාපාර. අල්ලම අද එක්ලස් මුකුසිත පක්ෂයේ රැළිය රැස්වීමයි අපි වැඩේ. හෙට එක්ලස් විකසිත පක්ෂයේ රැළිය රැස්වීමයි අපි වැඩේ. අනිද්දා පෙඩරල් රාජ්‍ය අපරල් පක්ෂයේ රැළිය රැස්වීමයි අපි වැඩේ. රුපියල් 2000යි ගල්බාගයයි ට්‍රාන්ස්පෝර්ට් දීලා කෑමනම් මනම් ඔක්කොම දෙනවා. හරිද? ආතෙන් දීලා පඩිත් දෙන එකම ජොබ් එකනේ මල්ලි මේක. බත් තියෙන කාලේ තමයි දත් කන්න ඕනේ. ඒකයි මං කියන්නේ. හැමදාම මේ ගොන් ආතල් නෑනේ මල්ලි. ඡන්දේ තියෙන කාලේ වැඩිපුරම සතුටු වෙන්නේ අපි වගේ ඕකස්ලා තමයි. හැබැයි මල්ලි මේ හැමදාම එක වගේ නෑ. සමහර පක්ෂවලින් සලකන්නේ මම චාටර් විදිහට. ඇල් වතුරත් නෑ සමහර දවස්වල. නේ. දැන් එතකොට ඔබතුමාගේ බිස්නස් එක මේ පක්ෂ වලට කඩේ යන එකනේ. සත්‍ය වශයෙන්ම ඔව්. දැන් එහෙම පක්ෂ වලට කඩේ ගිහිලා දැන් ඔබතුමා ඡන්දෙ දෙන්නේ කාටද එතකොට? මන්නේ උත්තර දෙන්න පොඩ්ඩක් ඉන්නකෝ. ඡන්ද කිට්ටු කරලා දානවා ටෙන්ඩරයක්. වැඩිපුරම බජට් එක දෙන පක්ෂෙට ගහනවා කතිරේ නේද? ජය වේවා! ඒ පැත්තත් අපේ තමයි. මේ පැත්තත් අපේ තමයි. ඒ මැනිකා එනවා පේනවා. මෙහෙ ඔය කැමරා විසික් කරලා දාලා එන්න රැලියට.